ආයුබෝවන් යාළුවනේ සුබ දවසක් කියලා පිළිගන්නවා ඔයාලා හැමෝම. ඉතින් මම අද කරන්න යන්නේ ඔයාලට පෙන්නනවා කොහොමද ග්‍රාම නිලධාරී විභාගය ඔන්ලයින් ඇප්ලයි කරන්න කියලා. ඒ කියන්නේ අපි ඔන්ලයින් ඇප්ලිකේෂන් එක කොහොමද ෆිල් කරන්නේ, කොහොමද පේමන්ට් එක කරන්නේ, කොහොමද අපේ ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරලා print කරන තැනට යනකම් මම ඔයාලට මේ වීඩියෝ එකේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඊට කලින් මම කලින් වීඩියෝ වෙන්න ඔයගොල්ලන්ට කතා කරා ඒගොල්ලෝ දීලා තියෙන උපදේශ පත්‍රිකාවත් එක්ක කොහොමද අපිට දීලා තියෙන උපදේශ මේක නිවැරදිව ආයුධම් කරන්නේ කියන එක ගැන. ඉතින් ඔයගොල්ලෝ ඒක බැලුවේ නැත්නම් ඒකත් බලලම මේ වීඩියෝ බලන්න එන්න. හරි. මුල ඉඳන් පටන් අරන් ආයුධම් කරන එක ඔයාලට පියවරෙන් පියවර පෙන්නන්නම්. ඔයාලට පුළුවන් මේ වීඩියෝ එක බලලා ගමන් ආයුධම් කරන්න. එහෙම නැත්නම් බලලා ඉවර වෙලා ආයුධම් කරන්න පටන් ගන්න. අපි මුලින්ම ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ සයිට් එකට යන්න ඕනේ. donets.lk doenets.lk. හරි. මේ සයිට් එකට ගියාට පස්සේ අපිට මේ සයිට් එකේ පහළට යනකොට මම කලින් වීඩියෝ එකත් කරා මේ ටික. මෙතන තියෙනවා applications කියලා යාළුවනේ. මේ application කියලා දෙකක් තියෙනවා. මේ කහ පාටට තියෙන එක. ඒකේ තියෙනවා application recruitment and other exams කියලා. අපි ඒක උඩ ක්ලික් කරනවා. ඒක උඩ ක්ලික් කරාම මෙන්න මේ වගේ box තුනක් වෙනවා. එතකොට apply for exams, continue after payment, edit and submit. අපි මුලින්ම මේ exam එක apply කරන්න apply for exams උඩ ක්ලික් කරනවා. ඊට පස්සේ මෙතන පෙන්නනවා අපිට පහළට යනකොට මේ දිනවල අපිට online exam apply කරන අයට කරන්න පුළුවන් exam මොනවද තියෙන්නේ කියලා. එතකොට අපි මෙතන අපිට අදාළ exam එක ග්‍රාම නිලධාරී exam එක තෝරගන්න නම් මෙතන අපිට පල්ලෙහාට මේක කියවලා බලලා අපිට අදාළ exam එක තෝරන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට පහසුවෙන්ම මෙතනින් search පහසුකම් දීලා තියෙනවා. ඒක අපිට පුළුවන් මෙතන ග්‍රාම කියලා type කරනකොටම මෙතන අපිට filter වෙලා එනවා ග්‍රාම නිලධාරී exam එක. හරි. එතන අපි කෙලින්ම අපි කලින් දවසේ බැලුවා instruction ගැසට් එක හැමෝම මේ වෙනකොට බලලා ඉන්නේ. හරි. ඉතින් අපි කෙලින්ම යන් apply කරන්න. apply කරන්න ගියාට පස්සේ මෙන්න මේ වගේ login page එකක් තමයි මුලින්ම අපිට එන්නේ. හරිනේ. අපි මෙතන අපේ NIC number එක මුලින්ම දෙන්න තියෙනවා. මම දෙනවා දැන් මම apply කරන NIC number එක. ඊට පස්සේ අපේ වැඩ කරන මොබයිල් නම්බර එක. ඒ කියන්නේ මේ වෙලාවේ අපේ අතේ ඒ ෆෝන් එක තියෙන්න ඕනේ. හරි. ඊට පස්සේ අපේ ඊමේල් ඇඩ්‍රස් එක. වැඩ කරන ඊමේල් ඇඩ්‍රස් එකක් දෙන්න ඕනේ. ඉතින් කාට හරි ගැටලුවක් තියෙනවා නම් ඊමේල් ඇඩ්‍රස් එකක් අපිට නැහැනි කියලා Tamanටම ඊමේල් ඇඩ්‍රස් එකක් හදාගන්න පුළුවන්. ඒක මට වීඩියෝ එකේ කමෙන්ට් එකක් දාන්න. වීඩියෝ කොහොමද ඊමේල් ඇඩ්‍රස් එකක් හදාගන්නේ කියලා. ඇත්තටම මේවා ලොකු අමාරු දේවල් නෙමෙයි. අපි මේ ඇත්තටම මේ එක්සෑම් එක කරනවා කියන්නේ මේ වගේ ඊමේල් එකක් හදාගන්න බැරි නම් වැඩක් නැහැ. ඉතින් ඒක Tamanට මොකක් හරි මේ වගේ ඊමේල් එකක් හදාගන්න අපහසුතාවයක් තියෙනවා නම් මට වීඩියෝ එකේ කමෙන්ට් එකක් දාන්න. මම වෙනම වීඩියෝ එකක් දෙන්නම් ඔයාලට කොහොමද පහසුවෙන් ඊමේල් ඇඩ්‍රස් එකක් අපිටම කියලා හදාගන්නේ. අපි ඊමේල් ඇඩ්‍රස් එකක් භාවිතා කරනකොට මොනවද අපි සිහි තබා ගත යුතු දේවල්, මොනවද අපි මතක තබා ගන්න ඕනේ, මොනවද කියන දේවල් මම වෙනම වීඩියෝ එකක් කරන්නම්. ඕනනම් ඔයාලට අවශ්‍ය නම් කමෙන්ට් එකක් දාන්න. නැත්නම් YouTube එකේ ඕන තරම් වීඩියෝ තියෙනවා ඔයාලට බලන්න පුළුවන්. Tamanට ඊමේල් එකක් තියෙනවා නම් ගැටලුවක් නැහැ. මේක අනිවාර්යෙන් හැමෝටම වගේ ස්මාර්ට්ෆෝන් එකක් පාවිච්චි කරනවා නම් එයාලට ඊමේල් ඇඩ්‍රස් එකක් තියෙනවා. හැබැයි ගොඩක් අයට අයිඩියා එකක් නැහැ මේ මගේ ඊමේල් ඇඩ්‍රස් එක මොකක්ද කියන එක ගැන. ඉතින් ඒ වගේ ඔයාලට පැහැදිලි අවබෝධයක් ගන්න ඕන නම් වීඩියෝ එකේ කමෙන්ට් එකක් දාන්න. මම ඒ ගැන ඔයාලට වීඩියෝ එකක් අරන් එන්නම්. හරි. මේ විදිහට NIC number එක වැඩ කරන දුරකථන අංකය තමන්ගේ වැඩ කරන ඊමේල් ඇඩ්‍රස් එක නිවැරදිව ඇතුළත් කරලා I agree with the terms and condition. ඉතින් අපි මේගොල්ලන්ගේ terms and condition වලට එකඟ වෙනවා කියලා
මෙතනින් මේ ටික් එක දාන්න. ඊට පස්සේ I am not a robot. මම රොබෝ කෙනෙක් නෙමෙයි කියන්නේ මම human කෙනෙක් කියන්නේ මම මේ මිනිස්සෙක් තමයි මම කියලා මේ සර්ටිෆයි කරන් තමයි මෙතන මේ ටික් එක දාන්නේ. හරි. ඊට පස්සේ අපිට next කරන්න එනවා. we are sending you an OTP කියන අපිට දැන් ඒගොල්ලෝ කියන එයා කියනවා අපි ඇතුළත් කරපු ෆෝන් නම්බර් එකට දැන් SMS එකක් එනවා. එහෙම නැත්නම් ඊමේල් එකට අපිට SMS එක එවා ගන්නත් පුළුවන්. මෙතනින් මෙතන ක්ලික් කරලා. හරි. ඊට පස්සේ දැන් අපේ ඔයා දීපු ෆෝන් නම්බර් එකට වෙරිෆිකේෂන් කෝඩ් එකක් එනවා. OTP එකක්. එතකොට දැන් ඔන්න මට දැන් ඒ OTP එක ආවා. දැන් මම මේ OTP එක මෙතනට ඇඩ් කරනවා. ඔව් 24:59. ඉලක්කම් 4ක OTP එකක් තමයි අපිට ලැබෙන්නේ. right. අපි ඊට පස්සේ OTP එක ඇතුළත් කරලා සබ්මිට් කරනවා. හරි. OTP එක ඇතුළත් කරලා සබ්මිට් කරාට පස්සේ අපිට මෙන්න මේ වගේ page එකක් තමයි load වෙන්නේ. ඒකෙදී district divisional secretariat medium අපිට select කරන්න ඉන්නේ. එතකොට මුලින්ම අපිට අදාළ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය තෝරගන්න තමයි මෙතන තියෙන්නේ. මේ තියෙන විදිහට මම බලලා කිව්වේ. හරි අපි බලමු. දැන් මම ෆිල් කරන ඇප්ලිකේෂන් එකට අදාළ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය තෝරනවා. ඔයාලටත් පුළුවන් ඔයාලගේ මෙතන බලාගෙන යන්න. ඔයාලටත් ඔයාලගේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය හම්බ වෙයි. ඉතින් අපිට පුළුවන් මුලින්ම දිස්ත්‍රික්කයේ තියෙනවා. ඊට පස්සේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය තියෙනවා. මගේ දිස්ත්‍රික්කය right මට හම්බුණා. හරි 20 අනුරාධපුර රාජාංගනය. right. හරි. ඊට පස්සේ අපි බලනවා මේ තියෙන්නේ අපි එක්සෑම් එක ඇප්ලයි කරන මීඩියම් එක අපි මොන භාෂාවෙන්ද එක්සෑම් ලියන්නේ කියලා. එතකොට මම ලියන්නේ සිංහල භාෂාවෙන් නිසා මම සිංහල කියන එක උඩ ටික් එක දානවා. ඊට පස්සේ select the town applied to sit for the exemption. ඒ කියන්නේ අපි මේ එක්සෑම් එක ලියන්න බලාපොරොත්තු වෙන ටවුන් එක තෝරන්න තියෙන්නේ. හරි. අපිට ළඟම විභාග මධ්‍යස්ථානය තියෙන ටවුන් එක මෙතනින් ඔයාලා තෝරන්න ඕනේ. ඔයාලට පුළුවන් ඔයාලගේ ළඟම විභාග මධ්‍යස්ථානය කර මට අනුරාධපුර තමයි අදාළ වෙන්නේ. මම ඉතින් අනුරාධපුර තෝරනවා. ඊට පස්සේ second choice එකක් තෝරන්නත් තියෙනවා. අපිට පුළුවන් අපිට ඊළඟට යන්න පුළුවන් පහසු විභාග මධ්‍යස්ථානයක් මෙතනින් තෝරන්න. හරි. අතනින් මම තෝරනවා මට ඊළඟට ළඟ විභාග මධ්‍යස්ථානය. ඔයාලට පුළුවන් ඔයාලගේ ඉන්න ප්‍රදේශය අනුව ඒක තෝරගන්න. හරි. අපි බලමු ඊගාවට පහළට ගිහිල්ලා මොනවද තියෙන්නේ කියලා. හරි. ඊගාවට තියෙන අපිට personal details fill කරන්න. හරි. name in full ඊපස්සේ ඒගොල්ලෝ කියලා තියෙනවා මේ වරහන් ඇතුලේ in block capital letters. ඒ කියන්නේ capital අකුරෙන් ඔයාගේ සම්පූර්ණ නම ඇතුළත් කරන්න. ඉංග්‍රීසි වලින් තමයි fill කරන්න තියෙන්නේ. ඉතින් ඉංග්‍රීසි පොඩි හරි ගැටලුවක් තියෙනවා නම් පොඩ්ඩක් දන්න කෙනෙක් මේකේ ළඟින් තියාගත්තට ගැටලුවක් නැහැ. හරි. අපි සම්පූර්ණ නම ඇතුළත් කරා. ඊළඟට name with initials in block capital letters. ඒ කියන්නේ අපි උඩින් සම්පූර්ණ නම ඇතුළත් කරා. ඊගාවට මුල අකුරුත් එක්ක නම ඇතුළත් කරන්න තියෙන්නේ අපිට මේ උදාහරණයක් මෙතන යට දීලා තිනවා මේ විදිහට ඇතුළත් කරන්න කියලා. ඉතින් අපි මේ විදිහට අපේ නම මුලට දාලා මුල අකුරු ටික අගට දාලා ඇතුළත් කරගන්න ඕනේ. එතකොට උඩ සම්පූර්ණ නම ආකාරයට ඔයගොල්ලන්ට පේන්න බලා ගන්න පුළුවන් මම කොහොමද ඇතුළත් කරන්න කියලා. මෙතන කුමාර කියලා කුමාර ඊපස්සේ ඊතුරු අකුරු ටික අගට දානවා. කමා U N N
හරි. ඔන්න අපි මූල අකුරුත් එක නමත් ඇතුළත් කරගත්තා. ඊට පස්සේ permanent address එක ඒකත් capital letters වලින් දාන්න කියලා තියෙනවා. හරි. මෙතන තියලා තියෙනවා මේ permanent address එක without postal town එකකින්ද ඒක බලන්න ඔයගොල්ලෝගේ postal town එකත් address එකේ තියෙනවා නම් postal town එක නැතුව ඇතුළත් කරන්න මෙතෙන්ට. හරි. ඊකට අපේ postal town එක දාන්න තියෙනවා මෙතන. එතකොට ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ postal town එක හොයාගන්න පුළුවන් අපිට අන්තර්ජාලය පාවිච්චි කරලා. ඔයාලට ඒක එතනදී ගැටලුවක් තියෙනවා නම් මම මේ ඔයාලට පෙන්නන්නම් කොහොමද අපි කිසිම දෙයක් දන්නේ නැතුව කොහොමද postal town එක අපේ හොයාගන්නේ කියලා. එතකොට අපි මෙතනින් අපි බලමු අපි Google එකට ගිහිල්ලා හරි මෙතන අපි ටයිප් කරමු my postal town ඊපස්සේ search by postal code ඔයාලා postal code එක දන්නවා නම් ඔයාලගේ postal code එකෙන් search කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලගේ address එකේ ඔයාලා අපි කරලාම බලමු අපි ඒක. එතකොට ඔයාලට තේරෙයි. ඇත්තටම මෙතනදී අපිට මේක මේ postal town එක ඒ කියන්නේ අපි නම දන්නවා. ගොඩක් අයට මේ postal code එක තමයි මතක නැහැ. සමහර මේ application වල fill කරන්න තියෙන postal code එක. ඉතින් postal code එක හරි postal town එක හරි අපිට අන්තර්ජාලයෙන් බලා ගන්න පුළුවන් search කරලා හොයා ගන්න පුළුවන්. ඉතින් ඒකට ඉස්සෙල්ලා වගේ වැඩිය මේ වද විඳින්න ඕනේ කාලය ගන්න අවශ්‍ය නැහැ. මෙතන ඔයාට මෙතනින් post office එක add කරා නම් මෙතනින් postal code එක දෙනවා. ඊට පස්සේ මෙතනින් යටින් postal code එක දෙනවා. postal code එක ඇතුළත් කරොත් postal town එක දෙනවා. දැන් ඇත්තටම මම මේ වලට පෙන්නන්න ඕනේ හින්දා මම postal town එක දන්නවා. ඒක හින්දා මේ මට ඒක අමුතෙන් හොයාගන්න දෙයක් නැහැ. ඔයාලට දන්නේ නැත්නම් ඔයාලා දන්න postal code එකෙන් හරි postal town එකකින් හරි මේ ඔයාට අවශ්‍ය data එක ගන්න පුළුවන්. අපි තුමුකෝ ඔයා postal code එක දන්නවා town එක ගැටලුවක් තියෙනවා කියලා. එතකොට clear කරගන්න ඔයාට පුළුවන් මෙතනින් postal code එක select කරා නම් ඔයාගේ postal town එකේ නම වැටෙනවා. මෙතනින් postal town එක select කරා නම් ඔයාලට එතන මෙහාටින් postal code එක වැටෙනවා. දැන් මම දන්නවා මගේ postal town එක. එතකොට submit කරා නම් දැන් මේ තියෙන්නේ මගේ postal code එක. එතකොට මගේ postal town එක තමයි මේක. ඉතින් මම postal town එක මෙතනින් copy කරලා මේ විදිහට copy කරලා මම මෙතෙන්ට ගිහිල්ලා paste කරනවා. හරි. එතකොට එතන කියලා තියෙනවා in block capital letters කියලා. එතකොට අපි මේක capital ලකුරින් තමයි දාන්න ඕනේ. ඒතර මේ පුත් ඕනේ ගැඹුරු කියලා එම නම් ඇති. හරි. ඊළඟට අපිට තියෙනවා gender එක. අපිට අපේ gender එක ඇතුළත් කරන්න තියෙන්නේ අපි male ද female ද ගැහණුද පිරිමිද කියලා. ඉතින් ඒක ඇතුළත් කරන්න ඊගාවට. ඊළඟට your permanent residence. ඒ කියන්නේ ඔයා පෙළපතින්ද නැත්නම් ලියාපදිංචි මගින්ද කියලා අහනවා.
මම by lineage දානවා පෙළපතින් කියලා. හරි. ඊට පස්සේ date of birth උපන්දිනය වගේ අපිට ටයිප් කර කර ඉන්න දෙයක් නැහැ. මෙතන කෙලින්ම කැලෙන්ඩර් එකක් දීලා තිනවා අපිට අවුරුද්ද තෝරලා මාසෙ තෝරලා දිනේ තෝරන්න. හරි. එතන යටින් දීලා තියෙනවා අපි අර ඉන්ස්ට්‍රක්ෂන් වල තිබ්බා වගේ මේ අර අපේ ඒජ් එක දෙන්න තියෙනවා. මොකද මේ අපි අපිට තියෙනවනේ මේ වයස පරතරයක් දැන් මේක ඇප්ලයි කරන්න පුළුවන් අයට. ඒකින්ද ඒක මේක වැදගත් වෙනවා. ඒකින්ද අපි නිවැරදිව අපේ වයස මෙතෙන්ට ඇතුළත් කරන්න. හරි. නිවැරදිව වයස ඇතුළත් කරන්න දැන් අපිට ගණන් හදා ඉන්න දෙයක් නැහැ. අපිට ඒකත් අර අපිට පුළුවන් මෙතනින් කෙලින්ම Google එකට ගිහිල්ලා මෙතන ඔයගොල්ලෝ ටයිප් කරන්න age calculator කියලා. එතකොට ඔයාලට calculator එකක් එනවා. එතකොට age එක දෙන්න විතරයි තියෙන්නේ. age එක නෙමෙයි මේ sorry birthday එක දෙන්න විතරයි තියෙන්නේ. එතකොට ඔයාලගේ අපි කවදාටද කියලා දුන්නාට පස්සේ අපේ වයස ලස්සනට calculate වෙලා පෙන්නනවා. එතකොට අපිට ඒක මෙතන enter කරන්න විතරයි තියෙන්නේ. බලමු age calculator. එහෙම ටයිප් කරනකොටම සජෙස්ට් වෙනවා උඩටම. හරි. age calculator ගිහිල්ලා අපි එතන උඩම එන එකේ ක්ලික් කරනවා. උඩම එන link එකේ. එතකොට හරි මෙන්න මේ වගේ site එකක් load වෙනවා. එතන අපි මෙතන date of birthday එක enter කරන්න තියෙන්නේ. අපිට මෙතන ඉස්සරහා calendar mark එකක් තියෙනවා. calendar mark එකෙන් අපේ date එක උපන්දිනේ add කරනවා. එතකොට මෙතන දැන් අපිට දැන් 2025 තමයි මේ තියෙන්නේ. අපේ දැන් බර්ත්ඩේ එක ආපස්සට මෙහෙම යනකොට වඩා අපිට පහසුයි. මෙන්න මෙතන 25 කියන තැන අපේ ඔයාගේ උපන්න අවුරුද්ද ටයිප් කරන්න. ඊට පස්සේ මෙතන මාසය තෝරන්න. මෙතන දිනේ තෝරන්න. හරි. ඊගාවට කවදාටද කියලා දෙන්න ඕනේ. එතකොට අපේ මෙතන දීලා තියෙනවා 2025 11 වෙනි මාසේ 24 වෙනි දිනට තමයි මේකේ වයස අහන්නේ. ඒක හින්දා 2025 නොවැම්බර් මාසේ 24 වෙනි දිනට මම වයස කැල්කියුලේට් කරනවා. 24 කැල්කියුලේට්. හරි. මෙන්න අපිට ආවා ෆෝමැට් කිහිපයකින්ම අපේ වයස. එතකොට මෙතන තියෙනවා අවුරුදු 33යි මාස 0යි දවස් 8යි. හරිනේ මේ ෆෝමැට් එකට තමයි අපේ අතන ඇප්ලිකේෂන් එකේ ඉල්ලන්නේ. ඒකින්ද මම මෙතන මේක කොපි කරගෙන මෙතෙන්ට ඇවිල්ලා මෙතන මේ එක්සැම්පල් එකක් දීලා තියෙනවා. අවුරුදු කීයද මාස කීයද දින කීයද. හරි. ඒ විදිහටම අපිට කැලෙන්ඩර් මේ කැල්කියුලේටර් එක පෙන්නුවා. අපි ඒ විදිහට පේස්ට් කරගත්තා. හරිනේ. හැම වෙලාවෙම හොඳට සැලකිලිමත් වෙන්න ඕගොල්ලෝ මේක ෆිල් කරගෙන යනකොට එක්සැම්පල් එකේ මොකක් හරි විදිහක් දීලා තියෙනවා නම් ඒ විදිහටම ෆිල් කරන්න ඇත්තටම අදාළ නැහැ. මම ඒ වුණාට මේ එක්සැම්පල් එකේ තියෙන ආකාරයටම මගේ මේ ෆෝමැට් එක හදනවා. capital Y yes හරි 0 months. මෙතන මේ යට එක්සැම්පල් එකේ තියෙන ඒවා දෙන්න එපා. ඔයාගේ ඇත්ත ඒවා තමයි මෙතන දෙන්න. ඒක හොඳට මතක තියාගන්න. මේ ආකාරයට අපි හදා ගන්න පුළුවන්. හරිනේ. එතන විදිහ දෙකක් අවශ්‍යත් නැහැ. හරි. ඊට පස්සේ මොබයිල් ටෙලිෆෝන් නම්බරේ. හරි. ඔයාලගේ දැනට වැඩ කරන දුරකථන අංකයක් මෙතෙන්ට ඇතුළත් කරන්න. මොකද මේ සම්බන්ධව මොනවා හරි අපේ ඇප්ලිකේෂන් එක සබ්මිට් වුණා කියලා හරි ඒගොල්ලොන්ගේ මොනවා හරි කෙටි පණිවිඩයක් අපිට දැනුවකින් අපි මොනවා හරි දැනුවත් කිරීමක් කරොත් මේ නම්බර එකට තමයි දැනුවත් කරන්නේ. හරි. බලමු ඊගාවට මොකද්ද ෆිල් කරන්න තියෙන්නේ කියලා. හරි. මෙතන දාලා තියෙනවා නම සහ අංකය දාන්නලු ග්‍රාම නිලධාරී ඩිවිෂන් එකේ වගේ. හරි. ඊට පස්සේ හැමෝටම මතක ඇති තමන්ගේ ග්‍රාම සේවා වසම ග්‍රාම නිලධාරී වසමේ අංකය.
ඉතින් ඒ වුණාට මෙතෙන්ට ඇතුළත් කරන ආකාරයේදී සමහර අයට ගැටලුවක් එන්න පුළුවන්. හරියටම නම මොකක්ද කියන එක පොඩි ගැටලුවක් එන්න පුළුවන්. අපිට එතකොට ඒකත් අපිට ඉන්ටර්නෙට් එකේ සර්ච් කරලා හොයාගන්න පුළුවන් අපේ ග්‍රාම නිලධාරී වසමේ හරි අංකේ සහ හරියටම කියන නම. එතකොට මට මතක විදිහට මම Google එකේ සර්ච් කරලා හොයාගන්න තමයි යන්නේ. ඔයාලත් බලන්න. මට දැන් මෙතන එන්ටර් කරගෙන යන්නත් පුළුවන් ඕනනම්. ඒත් කවුරු හරි අපහසුතාවයක් තියෙන කෙනෙක් ඉන්නවනම් එයාට පහසු වෙන තමයි මම මේක පෙන්වන්නේ. දන්න අය ඉන්නවනම් මේ මම මේ පැහැදිලි කිරීම නොසලකා හරින්නේ. ඒ වුණාට ගොඩක් අයට වැදගත් වෙයි කියලා මම හිතනවා. හරි. ඔයාලා ඕන බ්‍රවුසර් එකකින් ලොග් වෙලා ඉන්න පුළුවන්. ඒකයි මම උඩට Google කියලා ටයිප් කරලාම මේ Google search engine එක ගන්නේ. මම මෙතන ටයිප් කරනවා my මොකක්ද අපෙන් අහලා තිබ්බ ප්‍රශ්නය ඊගාවට name and number of the ග්‍රාම නිලධාරී division my GN division number කියලා සජෙස්ට් වුණා. මම ඒක දීලා බලනවා අපිට මොකද්ද බලමු අපි. මේන පළවෙනි link එක උඩ ක්ලික් කරන්න ඔයා. හරි. මෙතන තියෙනවා GN division list කියලා. මෙතන province එක select කරන්න. ඔයාගේ පළාත තෝරන්න. ඊට පස්සේ district එක තෝරන්න. තෝරලා මෙතන search කරන්න ඔයාගේ අංකය. එතකොට මේ තියෙන්නේ අපේ GN division එකේ නම. මේ තියෙන්නේ මෙතන MPA code කියන එක. මේක තමයි අංකය. එතකොට ඔයා බලන්න මෙන්න මම මෙතෙන්ට දාන්නේ name and number. name එක තිබුණේ විහිරගල. code එක තමයි 455. හරි. ඔන්න මම දැන් ඒකත් ඇඩ් කරගන්නවා. දැන් යාළුවනේ අර උඩින් කිව්වා ගොඩක් ඒවා තිබුණා ඉංග්‍රීසි කැපිටල් බ්ලොක් ලෙටර්ස් වලින් ෆිල් කරන්න කියලා. ඒත් දැන් මෙතන දීලා නැහැ කැපිටල් ලෙටර්ස් වලින් දාන්න කියලා. ඉතින් අපිට මෙතන ඔයා කැමති ආකාරයට ඒ නම ෆිල් කරගන්න පුළුවන්. එතකොට මම මෙතනින් මේක කොපි කරගෙන ඇවිල්ලා මෙතෙන්ට පේස්ට් කරනවා. ඊට පස්සේ අංකය දානවා. හයිපන් එක මම අයින් කරනවා 455. හරි. හරි අපි බලමු ඊගාවට මොකද තියෙන්නේ. ඊගාවට තියෙන්නේ educational qualifications. ඔයාලගේ අතට ගන්නව නම් සුදුසුයි. ඔයාලගේ result sheet තියෙන ඒවා. එතකොට මුලින්ම තියෙන්නේ O level exam එකේ result ඇතුළත් කරන්න. ඊගාවට තියෙන්නේ A level. මුලින්ම අපි O level exam එකේ result ඇතුළත් කරගෙන යමු. එතකොට එතනදී මෙතන මේ තියෙන ඔයාලට පේනවා ඇති plus mark එකක්. එක විෂයකට එක තීරුව ගානේ ඇඩ් වෙනවා. එතකොට මම පළවෙනි plus mark එක මෙතනින් පළවෙනි මුල් පාර මේ plus mark එක ක්ලික් කරාට පස්සේ අපිට එනවා මෙන්න මෙහෙම table එකක් open වෙනවා. ඒකේ අවුරුද්ද දාන්න තියෙනවා. ඔයාගේ result sheet එක අතර ගත්තා නම් මේකට පහසුයි. අවුරුද්ද ඔයා දන්නවා ඔයාගේ අවුරුද්ද. මම මෙතන අවුරුද්ද ඇතුළත් කරනවා. ඊගාවට index number එක. හරි. එතකොට index විභාගාංකය විෂය සාමාර්ථය මොකක්ද කියලා ඔයාගේ O level exam එකේ විෂයන් සියල්ලටම ලබාගත් සාමාර්ථය ටික මේ ආකාරයට ඇඩ් කරගෙන යන්න තියෙනවා. ඒතකොට index number එක ඔයාලට වෙනස් වෙනවා නම් ඒ කියන්නේ අවුරුදු 2කදී කරලා තියෙනවා නම් සාමාන්‍ය පෙළ ඔයාලට index number එක change වෙනවා. එතකොට ඔයාලට පුළුවන් ඒ අවුරුද්දයි ඒකට අදාළ index number එක ඇතුළත් කරන්න. හරි. හැබැයි යාළුවනේ උපදේශ පත්‍රිකාවේ කියලා තිබුණා එක් වර්ෂයකදී තමන් ගත්ත විෂයන් වල සාමාර්ථයන් තමයි අහලා තිබුණේ. ඔයාලට මතක ඇති. මම නැවත ඒක කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒකින්ද ඔයගොල්ලෝ ගැසට් එක කියව ගන්න ඇති කියලා මම හිතනවා. අපි දැන් මේක ෆිල් කරගෙන යන්න නැත්නම් මේ වීඩියෝ එක දිග වෙන හින්දා. මෙතෙන්දි දැන් ඔයාලට සබ්ජෙක්ට් එක
හැම එකේම ටයිප් කරගෙන යන්න අපහසුතාවයක් තියෙනවා නම් ඒකත් ඔයාලට පුළුවන් මම පෙන්නන්නම් ඉන්ටර්නෙට් එකට ගිහිල්ලා අපි ඔයා එක්සෑම් O level එක්සෑම් කරපු අවුරුද්ද එක්ක ඔයා ටයිප් කරන්න මම මෙතන ටයිප් කරනවා අපේ සබ්ජෙක්ට් එක ගන්න මම මේ ෆිල් කරන ඇප්ලිකේෂන් එක 2008 O level result එකක් ඒකින්ද 2008 O level subjects කියලා ටයිප් කරන මේ සජෙස්ට් වෙනවා මෙතන අපි ඒවා කලින් හොයලා තිබ්බොත් හරි ඊට ගැලපෙන දේවල් තියෙනවා නම් ඒකේ ඔටෝමයා සජෙස්ට් වෙනවා බ්‍රවුසරේ එතකොට අපිට තෝරන්න විතරයි තියෙන්නේ හරි 2008 O level subjects හරි ඊට පස්සේ මෙතන අපි ගොඩක් පහළට යන්න අවශ්‍ය නැහැ උඩ මෙන්න එකකින් අපි බලමු මොනවද තියෙන සබ්ජෙක්ට් කියලා මෙතනට විඩියෝ වෙන අපි මෙතන show more කියන එක උඩ ක්ලික් කරන්න ඊට පස්සේ මේ තියෙනවා dive deeper in AI mode කියන බටන් එකක් ඒක උඩ ක්ලික් කරාට පස්සේ අපිට මෙන්න මෙහෙම රිසල්ට් එකක් එනවා mandatory subjects ඊට පස්සේ ඊගාවට තියෙනවා optional subjects කොටස් දෙක ඔයාලට මේක තේරෙනවා ඇති අපි තියෙනවා සාමාන්‍ය පෙළ විභාගයේ අනිවාර්ය විෂයන් ටිකක් තියෙනවා තෝරගන්න විෂයන් ටිකක් තියෙනවා ඉතින් ඒ ටික තමයි මේ තියෙන්නේ අපිට අදාළ දැන් රිසල්ට් ෂීට් එක ඔයාගේ අතේ තියෙනවා මෙන්න මේ අපි සබ්ජෙක්ට් ටික මෙතන හොයාගෙන තියෙනවා අපිට ටයිප් කර ඉන්න දෙයක් නෑ අපි හිතමුකෝ මේ අපි හිතමුකෝ දැන් ඔන්න මුලින්ම අපේ බුද්ධ ධර්මය කියලා හරි බුද්දිසම් කියන වචනේ සිලෙක්ට් කරා කොපි කරා අපේ ඇප්ලිකේෂන් එකට ගියා මෙතෙන්ට ගිහිල්ලා පේස්ට් කරනවා හරිනේ ඔන්න ඔය විදිහට කරා නම් ආයි ටයිප් කර ඉන්න දෙයක් නැහැ නැත්නම් ඔයාලට පහසු ටයිප් කරන්න නම් බලාගෙන ටයිප් කරගෙන යන්න පුළුවන් හරිනේ ඒ විදිහට ඔයාලගේ සියලුම සබ්ජෙක්ට් වලට ගත සාමාර්ථයත් එක්ක මෙතන සබ්ජෙක්ට් ටික එන්ටර් කරගෙන යන්න තියෙන්නේ හරි මම එන්ටර් කරගෙන යන්න මට අදාළ සබ්ජෙක්ට් ටික ඉතින් මෙතන ප්ලස් මාර්කයෙන් අපේ සබ්ජෙක්ට් ගන්නට අපිට රෝ ඇඩ් කරගන්න පුළුවන් තීරු ඇඩ් කරගන්න පුළුවන් ඊට පස්සේ අපිට පුළුවන් 2008 නම් ටයිප් කර ඉන්න දෙයක් නැහැ කොපි කරගෙන ගියා සබ්ජෙක්ට් නමයක් මම මෙතන ෆිල් කරනවා 3යි 6යි 7යි 8යි 9යි හරි ඊට පස්සේ එකම අවුරුද්දක තමයි 2008 විතරයි මේ O level විභාගය කරලා තියෙන්නේ. එතකොට එකම ඉන්ඩෙක්ස් නම්බර් එකක් තියෙන්නේ වෙනස් වෙන්නේ නැහැ. ඔයාලට මේක කොපි පේස්ට් කරන්න පුළුවන්. එතකොට ඔයාලට ෆිල් කරන්න යන කාලය අඩුයි. ඉවරිතාවයත් වැඩි. හරි. ඊට පස්සේ අපි සබ්ජෙක්ට් ටික දාගෙන යන්. මේ මම කරන මේ මම කියලා දෙන ඒවා මොනවා හරි ගැටලුවක් තියෙනවා ඔයාලා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න මම හැමෝටම රිප්ලයි කරන්නම්. හරි අපි සබ්ජෙක්ට් ටිකයි සාමාර්ථ ටිකයි ඇඩ් කරගෙන ඉවරයි. ඒ කියන්නේ දැන් අපි O level result ටික O level result ඇඩ් කරලා ඉවරයි. හරි ඊගාවට අපිට තියෙන්නේ A level result ඇඩ් කරන්න සබ්ජෙක්ට් මගේ තියෙන සබ්ජෙක්ට් තුන මම ඇඩ් කරනවා. රිසල්ට් උත් ඔයාලට සබ්ජෙක්ට් එක හොයා ඉන්න දෙයක් නැහැ සබ්ජෙක්ට් තුනයි තියෙන්නේ. ඔයගොල්ලොන් පොඩි ප්‍රමාණයයි තියෙන්නේ O level ලගෙන මේකින්ද මේක ටයිප් කරගන්න පුළුවන්.
හරි යාළුවනේ. O level A level result මම ඇඩ් කරගෙන ඉවරයි. O level නැවත පාරක් අපි බලාගෙන යමු. A level හරි. ඊට පස්සේ අපිට අද ක්වොලිෆිකේෂන් වල ඩිග්‍රී එකක් හරි මොනවා හරි කරලා තියෙනවා නම් තව මොනවා හරි තියෙනවා නම් ඔයාලට අද ක්වොලිෆිකේෂන් ෆිල් කරන්න පුළුවන්. මට මෙතන නෝ කියලා දාන්නත් පුළුවන්. තව මොනවා හරි ඔයාලගේ අමතර සුදුකම් තියෙනවා නම් මෙතන ෆිල් කරගන්න පුළුවන් ඔයාලට. හරි. ඊට අමතරව අපිට අද ක්වොලිෆිකේෂන් නැහැ කියමුකෝ. නෝ කියලා දානවා. හරි. එතකොට ඔයාලට පේනවා ඇති මේ වම් පැත්තේ අපිට තියෙන personal details fill කරලා ඉවරයි. educational qualification අපි fill කරලා ඉවරයි. ඊට පස්සේ අපිට තියෙනවා special statement 1 2 කියලා කොටස් දෙකක්. ඊට පස්සේ certificate of the candidate කියලා කොටසක් තියෙනවා අපිට මේ fill කරන්න. හරි. අපි දැන් ගොඩක් දුරට fill කරගෙන ඉවරයි. අපි බලමු ඊගාවට මොකද තියෙන්නේ කියලා. ස්පෙෂල් ස්ටේට්මන්ට් කියන්න ඔයා මොකක් හරි වරදකට අධිකරණයෙන් වරදකරුවෙක් වෙලා තියෙනවද නැද්ද කියන එක. එතකොට අපි මෙතන නෝ අපි මොකක් හරි එහෙම මේ අපරාධ වරදකට අධිකරණයෙන් වරදකරුවෙක් වුණොත් අපිට මේක ඇප්ලයි කරන්න බෑ. එතකොට අපි yes කියලා දැම්මොත් ඒ කියන්නේ අපි මේ දාපු පිළිතුර අපි no කියලානේ දැම්මේ. මෙතන yes නම් if yes උසාවිය සහ නඩු අංකය දාන්න තියෙනවා මෙතන. හරි ඒක එතකොට අපිට අදාළ නැහැ. එතකොට charge අපිට මේ මොකක් හරි මොකක් හරි පනිෂ්මන්ට් එකක් දුන්නා නම් දඩයක් ගැහුවා නම් ඒක දාන්න තියෙනවා. ඊට පස්සේ කෝට් ඕඩර් එකයි පනිෂ්මන්ට් එකයි දඬුවම මොකක්ද කියලා දාන්න තියෙනවා. හරි. ඒක ඒ කොටස එච්චරයි. ඊට පස්සේ ස්පෙෂල් ස්ටේට්මන්ට් 2 අපිට දැන් මේක ෆිල් කරගෙන යනකොට අපිට මේක ඉංග්‍රීසි වලින් තියෙන්නේ පොඩ්ඩක් කියව ගන්න අමාරුයි. ඒකෝට අපි මොකද්ද කරන්නේ? අපිට පුළුවන් මේකේ තේරුම සිංහලෙන් දැනගන්න. අපි මේක කොපි කරලා අපිට පුළුවන් අලුත් ටැබ් එකක ඉතින් අලුත් ටැබ් එකක් අරගෙන ඒකේ අපි ටයිප් කරන්න translate කියලා. translate ඔයාලට පේනවා ඇති මේ දැන් ඒකත් ටයිප් කරගන්න අවබෝධයක් නැත්නම් ඔයාලට මම මේ ටයිප් කරපු එක බලාගෙන ටයිප් කරන්න පුළුවන් URL එක translate.google.com. හරි. ගහලා enter කරාට පස්සේ අපිට Google Translate එක එනවා. අපිට මෙතනින් පුළුවන් අපි enter කරන language එක select කරගන්න. ඊට පස්සේ අපිට අවශ්‍ය language එක select කරගන්න පුළුවන්. මෙතනින් ගිහිල්ලා මෙතන language ගොඩක් තියෙනවා. හරි. මෙතනින් අපි අපේ අහලා තියෙන දේ මෙතෙන්ට paste කරාට පස්සේ මෙතන right click කරලා paste කරන්න. එතකොට මෙහෙම එනවා. ඊට පස්සේ ඔබ රජයේ හෝ පළාත් සභාවක හෝ සංස්ථාවක හෝ අධිකාරියක හෝ රජයට අනුබද්ධිත ආයතනයක සේවය කරමින් සිටියේදී විනය හේතුන් මත සේවයෙන් පහ කර ඇතනම් හෝ විශ්‍රාම ගැන්වීමට බල කර ඇතනම් හෝ අකාර්යක්ෂමතාව මත තනතුරෙන් ඉවත් කර ඇතනම්. හරිනේ? තේරුණානේ? හරි. yes ද no ද? no. හරිනේ? ඊට පස්සේ ස්පෙෂල් ස්ටේට්මන්ට් 2 එකත් ඉවරයි. හරිනේ? ඔයාලා බය වෙන්න එපා. මෙතන මේ අපි මෙතන මේ හිස් තියලා යනවා කියලා හිතන්න එපා. මොකද මෙතන කියලා තියෙනවා if years. ඒ කියන්නේ උඩ පිළිතුර years නම් විතරයි මේ යට තුන fill කරන්න තියෙන්නේ. හරි. ඊගාවට මෙතනත් කියලා තියෙනවා කීපයක් අපිට. ඒ ටිකත් අපි හිතමුකෝ අපිට මේක කියව ගන්න තේරෙන්නේ නැහැ කියලා. එතකොට අපි මේ ටිකත් අපිට සිලෙක්ට් කරලා සිංහලෙන් ට්‍රාන්ස්ලේට් කරලා බලන්න පුළුවන්. මෙතනින් අහලා තියෙන්නේ මොනවද කියලා. හරි.
මේ ටික මේ විදිහට සිලෙක්ට් කරලා right click කරලා copy කරලා මේ අපි දැන් කලින් දැන් අරගෙන තියෙන Google Translate එක එතෙන්ට ගිහිල්ලා හරි මෙන්න මෙම අයදුම්පතෙහි මා විසින් සපයා ඇති තොරතුරු මගේ දැනුමේ හැටියට සත්‍ය සහ නිවැරදි බව මම අවංකව ප්‍රකාශ කරමි. හරි. මෙම ගැසට් නිවේදනයට අනුව මම මෙම අයදුම්පත හැර වෙනත් කිසිදු අයදුම්පතක් මෙම විභාගය සඳහා ඉදිරිපත් කර නොමැති බව මම අවංකව ප්‍රකාශ කරමි. හරි. මෙම විභාගය පැවැත්වීම සඳහා විභාග කොමසාරිස් ජෙනරාල් විසින් පනව ඇති සියලුම කොන්දේසි වලට මම මෙයින් එකඟ වෙමි. මෙහි අඩංගු ඕනෑම තොරතුරක් සහ කරන ලද ප්‍රකාශය අසත්‍ය බව සොයාගත හොත් පත්වීමට පෙර මා නුසුදුසුකු වීමට හෝ සේවය අවසන් කිරීමට හෝ පත්වීමෙන් පසු සාවද්‍යතාවය යොමු කළහොත් සේවයෙන් පහ කිරීමට යටත් වන බව මම දනිමි. හරිනේ. අපේ දියුරුමක් නෙතන තියෙන්නේ. හරි. එතකොට මෙතන අපේ සිග්නේචර් එක තමයි දාන්න තියෙන්නේ. මෙතන තියෙනවා please type your name කියලා. එතකොට අපේ නම මෙතන ටයිප් කරනවා. එතකොට මෙතන අපිට කියලා නැහැ මේ කොහොමද ටයිප් කරන්න ඕනේ සම්පූර්ණ නම කියලා නැහැනේ. එතකොට අපේ මුල අකුරු සමග නම අපිට ටයිප් කරන්න පුළුවන්. එතකොට අපිට උඩ ෆෝමැට් එකක් දීලා තිබුණා. මම ඒ උඩ දීලා තිබ්බ ෆෝමැට් එකේ ආකාරයට මෙතන ටයිප් කර ගන්නවා. හරිනේ. හරි. ඊට පස්සේ ඩේට් එක තියෙනවා. මේක දැන් අපිට මෙතන ඩේට් එක ෆිල් කරන්න නැහැ. ඒකින්ද ඔයාලා කල්පනා මේ කලබල වෙන්න එපා. මෙතන ඩේට් එක තියෙනවා අපිට මේ ටයිප් කරන්න බැහැනි කියලා. ඒක ෆිල් කරන්න අවශ්‍ය නැහැ. ඔටෝමැටිකලි අපිට මේ අපි මේක සබ්මිට් කරනකොට අපේ ඩේට් එක ඔටෝම සේව් වෙනවා. ඒකින්ද මේක ඩේට් එක ඔයාලට ෆිල් කරන්න අවශ්‍යතාවයක් නැහැ. හරිනේ. එතකොට ඒ කොටස ඉවරයි. අපි බලමු ඊගාවට මොකද්ද කරන්න තියෙන්නේ කියලා. මේ ටික ඔක්කොම නිවැරදිව ඔයාලට පේනවා ඇති. සම්පූර්ණයි කියලා මේ හරි ලකුණ වැටිලා තියෙනවා. ඊට පස්සේ අපි මොකද්ද කරන්නේ? අපි මෙතන submit this application එක submit කරන්න එපා දැනට. අපි මෙතන save කරගන්න අපේ තොරතුරු ටික. හරිනේ. මෙතන මේ ඔයගොල්ලෝ අපි මේ fill කරපු එක save කරා නම් හරියට save වුණා නම් මෙතන success කියලා application data saved successfully. okay. හරි. දැන් මෙච්චර වෙලා අපි fill කරපු ටික නැවත fill කරන්න අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. හරිනේ. දැන් අපිට බලාගෙන ඉන්න පුළුවන් නැවත පාර අපි මේ දාලා තියෙන දේවල් කොහේ හරි මොනවා හරි මගේ අරුණාද කියලා. වැරද්දක් වුණාද කියලා බලාගෙන ඉන්න පුළුවන්. ඔයාලට මේ ඕනම තැනක ෆිල් කරගෙන යනකොට තේරෙන්නේ නැති දෙයක් තිබුණොත් ඔයාලට Google එක හරහා translate කරලා බලන්න හැකියාව තියෙනවා Google Translate එකකින්. එහෙම නැත්නම් ඔයාලා කැමති translate එකක් තියෙනවා නම් වෙන එකකින් translate කරලා බලා ගන්න පුළුවන්. එතකොට අපිට පැහැදිලිවම අපේ පිළිතුර මේවා ෆිල් කරගන්න පුළුවන්. හරිනේ? හරි. ඊට පස්සේ මම දැන් මගේ තොරතුරු ටික මම බලලා නැවත වරක් චෙක් කරගත්තා. දැන් කාට හරි හිතෙන්න පුළුවන් දැන් මේක සබ්මිට් කරන්න කලින් හරි අපි දැන් මේක ෆිල් කරලා සේව් කරගත්තා. දැන් මේ අවස්ථාවේදී අපේ විදුලිය විසන්ධි වෙලා හරි මොකක් හරි වෙලා මේක අපිට මේ මෙතනින් එහාට කරගන්න බැරුව යනවා. අපිට අන්තර්ජාල සම්බන්ධතාවය අපේ ඇනහිදිනවා. ඊට පස්සේ අපිට මේක අපි තුමුකෝ දැන් ඔන්න නැතුව යනවා. ඔන්න මම දැන් මේ ඔක්කොම ක්ලෝස් කරලා දානවා. දැන් හරි. දැන් මේ මොකුත් නැහැ. දැන් අපි කම්පියුටර් ඉන්ටර්නෙට් නැති වෙලා ඔක්කොම එක ඔෆ් වෙලා නැවත අලුතින් දැන් මේ ඔන් කරලා තියෙන්නේ. දැන් අපි
අපි ඇප්ලිකේෂන් එක ෆිල් කළා සේව් කරගත්තා. නැවත දැන් මොනවා වෙලා ඇද්ද අපේ ඇප්ලිකේෂන් එකට? ඉතින් අපි ගිහිල්ලාම බලමු මොකද්ද වෙලා තියෙන්නේ කියලා. අපිට නැවත ෆිල් කරන්න වෙයිද? ඒක අපි ෆිල් කරපු ටික මේකේ සේව් වෙලා තියෙයිද කියලා. දැන් අපි නැවත සම්පූර්ණ URL එක ටයිප් කර ඉන්න දෙයක් නෑ. අපි එකපාරක් ගියට පස්සේ අපේ browser history සේව් කරගන්නවා. අපි අපේ web search history එක. ඒකට අපි මෙතනින් D අකුර ටයිප් කරනකොටම අපේ URL එක අපි එතන enter කරනවා. ඒකට මෙන්න site එක load වෙනවා. ඊට පස්සේ අපි පහළට ඇවිල්ලා application එකට යනවා. apply exam. ඊට පස්සේ අපි මේ ටික කරගෙන යන්න ඕනේ ඉදිරියට. මෙතන ග්‍රාම කියලා ටයිප් කරනකොටම අපේ එක්සෑම් එක අපිට ඔටෝම සිලෙක්ට් වෙලා එනවා. ඊට පස්සේ අපි ඇප්ලයි යනවා. මෙන්න මෙතන අපේ NIC එකයි මේ දැන් මේ මුලින් දැන් මෙතන මේ ලොගින් එකට තමයි එන්නේ. දැන් මොන කොහම වුණත් මොන දේ කරලා තිබුණත් මෙතෙන්ට අපිට කොහොමත් එන්න වෙනවා. හරි. ඊට පස්සේ අපි නැවත දෙනවා NIC එක. mobile number එක email address එක හැම වෙලාවෙම අපි ඇප්ලිකේෂන් එකට ලොග් වෙනකොට කීපාරක් ලොග් වුණත් අපිට මේ විදිහට OTP එකක් එන්ටර් කරලා තමයි ලොග් වෙන්න තියෙන්නේ. දැන් අපි මේක අපි මේ ඇතුළත් කරපු ෆෝන් නම්බර් එකට දැන් අපිට OTP එකක් ඇවිල්ලා ඇති. හරි. ඔයාලට දැන් පේනවා ඇති අපිට කලින් අපි දැන් ෆිල් කරපු අපේ ඩේටා ටික ඒ විදිහටම තියෙනවා. මං හිතන්නේ ගොඩක් අයට තිබුණ ගැටලුවක් මම දැක්ක විවිධ තැන්වල ප්‍රශ්න අහලා තිබුණා මේ ගැන. මේ වෙලාවේ මේ ෆිල් කර ඉන්නකොට පවර් ගියොත් මොකද කරන්නේ? නෙට්වර්ක් නැති වුණොත් මොකද කරන්නේ? ආයෙ මුලින් ඉඳන් ෆිල් කරන්න ඕනේද? ඒ දේවල් අහලා තිබුණා. එතකොට අපි මෙන්න මේ ටික ෆිල් කරගෙන ඉවර වෙලා submit this application කියන මෙන්න මේ පේන බටන් එක උඩ ක්ලික් කරන්න ඕනේ. මෙතනින් ඉදිරියට යන්න. හරි. අපි මෙච්චර වෙලා ෆිල් කරගත්ත data ටික අපිට මෙතන පෙන්නනවා. අපිට මේක නැවත වතාවක් මුලින් ඉඳන් චෙක් කරලා බලන්න පුළුවන්. හරිනේ. ඊට පස්සේ අපි එතනින් පහළට යනකොට මෙතන කියලා තියෙනවා I hereby confirm that the information provided here is accurate, correct and complete කියලා. මෙතන මේ ටික් මාක් එක දැම්මට පස්සේ අපිට මෙතන පෙන්නනවා proceed payment කියලා බටන් එකක්. ඉතින් අපි නැවත වතාවක් උඩ ඉඳන් පහළට බලාගෙන එනවා. අපි මේ ෆිල් කරපු data ටික අපේ කොහේ හරි තැනක මොකක් හරි ගැටලුවක් තියෙනවද? මොකක් හරි වෙනස් වෙන්න ඕන දෙයක් තියෙනවද කියලා නැවත අපි පොඩ්ඩක් බලාගෙන එනවා. හරි. ගැටලුවක් නැහැ. මම proceed payment එකට යනවා. හරි. ඊට පස්සේ අපිට මේ වගේ page එකක් load වෙලා තියෙනවා. මෙතනින් කියන්නේ යාළුවනේ අපේ exam මේකේ අපි රුපියල් 1000ක් විභාග ගාස්තු ගෙවන්න ඕනේ කියන එක. එතකොට අපි ඊට පස්සේ මෙතන පල්ලෙහා තියෙන බටන් එකෙන් proceed to payments click කරන්න. ඊට පස්සේ payment method දෙකක් මෙතන අපිට පෙන්නනවා. අපිට මේ තියෙන්නේ අපිට මේ application එක fill කරගෙන යනකොටම payment ටිකක් කරලා ඉවර කරන්න පුළුවන්. මොකද අපිට ආයි බැංකුවට යන්න අවශ්‍යතාවයක් නැහැ. අපි ගාව තියෙනවා ATM card එක. එහෙම නැත්නම් අපේ online banking පහසුකම තියෙනවා BOC. ඉතින් මම වැඩියෙන්ම recommend කරන්නේ ඔයාලට ATM card එකෙන් pay කරන්න පුළුවන්. මෙතන ATM card details enter කරලා කවුරුත් ඒකට
බයක් ඇති කරගන්න අවශ්‍ය නැහැ. මේක අපේ කාඩ් ඩීටේල්ස් දීලා සල්ලි account එකේ මුදල් වංචාවක් සිදු වෙයිද එහෙම ඒ දේවල් ගැන මෙතනදී බය වෙන්න අවශ්‍ය නැහැ. ඒක නිසා මම මේකේ payment එක කරන්න යනවා. මෙතන මේ visa button එක උඩ ටික් එක මේ visa එකට ටික් එක දීලා proceed කියලා ඉස්සරහට යනවා. තව එකක් කියන්න ඕනේ ඒකෙදි දැන් අපිට ඊගාවට එතන proceed වුණාම මේ වගේ page එකක් load වෙන්නේ. ඕගොල්ලෝන් කියන්න මෙතනදී තමන්ගේ නමටම තියෙන card එකක details enter කරන්න අවශ්‍යයි කියලා එකක් නැහැ. මෙතන කවුරු හරි කාගේ වුණත් මේ වෙනකොට මුදල් තියෙන BOC account එකකින් මේ payment එක කරන්න පුළුවන්. ඕන කෙනෙක් අපේ අම්මගේ තාත්තගේ යාළුවෙක්ගේ සහෝදරයෙක්ගේ ඕනම මේ ATM card එකකින් මේ payment එක කරන්න පුළුවන්. මතක තියාගන්න මෙතන visa card එකක් වෙන්න ඕනේ. මේ වෙනකොට සියලුම දෙනා ගාව තියෙන්නේ visa card. ඉතින් ඒක අපි මේ කවුරුත් දන්නවා අපි හැමෝම පාවිච්චි කරන්නේ visa තමයි දැන්ට බැංකු වලින් බහුතරයක් අපිට debit card නිකුත් කරන්නේ. හරි. ඊට පස්සේ මෙතන card number කියලා තියෙනවා මුලින්ම add කරන්න. ඉතින් අපි අපේ කාඩ් එකේ ඉස්සරහා තියෙනවා ඉලක්කම් 16ක නම්බර් එකක්. අපි ඒක තමයි මෙතෙන්ට ඇතුළත් කරන්න ඕනේ. ඔයාලා හරියට බලලා නිවැරදිව ඇතුළත් කරගෙන තව පාරක් මේක චෙක් කරගන්න නිවැරදිව ඇතුළත් කරාද කියලා. නැත්නම් ඔයාලගේ payment එක හරියට සිද්ධ වෙන්නේ නැහැ. ඊට පස්සේ අපි මේ නම්බර් එක ඇතුළත් කරගත්තට පස්සේ කාඩ් එකේ තියෙන තව details ටිකක් පහලින් add කරන්න තියෙනවා. එතකොට මුලින්ම තියෙනවා මේ කාඩ් එක expire වෙන අවුරුද්ද සහ මාසය. එතන මේ අංකයට යටින් ඔයාලට බලා ගන්න පුළුවන් මාසය ඇලයිරක් අවුරුද්ද ඉලක්කම් දෙකකින් පෙන්නලා තියෙනවා. එතකොට මේ කාඩ් එකේ තියෙන විදිහටම මාසයයි අවුරුද්දයි ඇතුළත් කරන්න. හරි. ඊට පස්සේ කාඩ් හෝල්ඩර් නේම් එක ඇතුළත් කරන්න තියෙනවා. එතකොට account එකේ අයිතිකාරයාගේ account එකේ තියෙන විදිහට නම මෙතෙන්ට ඇතුළත් කරන්න. ඊට පස්සේ මෙතන මේ security code කියලා එකක් තියෙනවා. මේ security code එක ඇතුළත් කරන්න ඕනේ අපි. ඊට පස්සේ දැන් කාඩ් එකේ ඔයාගේ පිටිපස්ස බලන්න. කාඩ් එකේ පිටිපස්ස තියෙනවා ඉලක්කම් 3ක පොඩ්ඩක් L අකුරෙන් වගේ දාලා ඉලක්කම් 3ක්. ඒක ඔයාලා බලලා හරියට මෙතෙන්ට ඇතුළත් කරන්න. හරි අපි දැන් මේකේ සියල්ල ඇතුළත් කරගෙන ඉවරයි. ඔයාලට ඕනනම් පුළුවන් නැවත වතාවක් කාඩ් එකත් එක්ක චෙක් කරන්න. ඊට පස්සේ යටින් කියලා තියෙනවා මේ ඔක්කොටම බැංකු ගාස්තුත් එක්ක රුපියල් 17,750ක මුදලක් වැය වෙනවා කියලා. ඉතින් අපිට බැංකුවට ගිහිල්ලා account numbers වලට slip එකක් fill කරලා payment එක කරලා රස්තියත් වෙලා එනවට වඩා පහසුයි මේ විදිහට ATM card එකෙන් මෙතන payment එක කරන එක. හරිනේ. මේ ඔක්කොම දැන් complete නම් අපි pay now කියන බටන් එක උඩ click කරනවා. හරි. ඊට පස්සේ මෙතන මේ purchase authentication එකක් අහනවා. enter your code below. ඔයාලා බලන්න දැන් ඔයාලගේ phone එකට message එකක් ඇවිල්ලා ඇති code එකක්. ඒ code එක මෙතන නිවැරදිව ඇතුළත් කරන්න. මගේ phone එකට ඇවිල්ලා තියෙනවා දැන් මේ වෙනකොට code එක message එකක්. හරි. ඊට පස්සේ ඒ code එක මෙතෙන්ට ඇතුළත් කරලා
මෙතන confirm කියන බටන් එක ක්ලික් කරන්න. ඔයාලට බැරි වෙලා හරි කෝඩ් එක ආවේ නැත්නම් ඔයාලා විනාඩි කිහිපයක් බලන්න. එහෙම ආවේ නැත්නම් ඔයාලා මෙතන මේ resend කියන බටන් එක ක්ලික් කරන්න. ඊට පස්සේ නැවත වතාවක් ඒගොල්ලෝ ඔයාගේ ෆෝන් එකට කෝඩ් එකක් එවයි. සිග්නල් ඩ්‍රොප් එකක් හින්දා හරි මොකක් හරි ටෙක්නිකල් එරර් එකක් හින්දා එන්නේ නැති වෙන්න ඉඩ තියෙනවා. එහෙම වුණොත් ඔයාලා නැවත resend කරන්න. ඊට පස්සේ ඔයාලට මැසේජ් එකක් එනවා. මේ වගේ අවස්ථාවල මොනවා හරි ගැටලුවක් ඇති වුණත් ඔයාලා ඕනනම් මගෙන් විමසීමක් කරන්න. මම ඔයාලට ඒකට සපෝට් එකක් දෙන්නම්. හරි. දැන් මට මැසේජ් එකක් ආවා BOC එකෙන් රුපියල් 10017ක් 10017ක ට්‍රාන්සැක්ෂන් එකක් වුණා කියලා. ඒත් එක්කම එක්සෑම් ඩිපාර්ට්මන්ට් එකෙනුත් මට මැසේජ් එකක් ආවා. ඔයාගේ පේමන්ට් එක සක්සස්ෆුල් කියලා මැසේජ් එකක් ආවා. හරිනේ. එතකොට මම දැන් ඔන්න විභාගේ පේමන්ට් එක කරලත් ඉවරයි. මෙතන මේ නැවත මේ page එක මම back කරලා මෙතන වැටලා තිනවා payment for this order has already been received කියලා කියන්නේ ඒගොල්ලන්ට අපේ payment එක ලැබිලාලු. ඊට පස්සේ අපි ඊගාව step එකට ගිහිල්ලා බලමු. දැන් අපි payment එක ඉවරයි. continue after payment. හරි. මෙතන කියනවා මේ ඔයාලා payment එක කරලා ඉවර නම් ඔයාලගේ payment reference number එක add කරන්නලු. ඊට පස්සේ මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා මම payment එක කරාට පස්සේ මම ඇතුළත් කරපු mobile number එකට reference number කියලා. එතකොට මම මේ number එක මෙතෙන්ට add කරනවා. ඒකේ තියෙනවා ඉංග්‍රීසි අකුරු සහ ඉලක්කම් ඒකේ තියෙන ආකාරයටම ඇතුළත් කරන්න අවශ්‍යයි. හරි. ඒක ඇතුළත් කරලා ඔයාලට මෙතනින් proceed කරන්න පුළුවන්. අපි reference number එක දීලා proceed කරාට පස්සේ අපිට මෙන්න මේ අපි මුදල් ගෙවපු receipt එක අපිට preview වෙනවා. අපිට ඕන නම් මේක පුළුවන් print out එකක් ගන්න. හරි. අපිට save කරලා තියාගන්න පුළුවන්. මෙතනින් ඉදිරියට අපි ගිහින් බලමු මොනවද තියෙන්නේ කියලා. මෙතනින් proceed button එක click කරන්න. හරි. ඊට පස්සේ application submission verification කරන්න තමයි දැන් තියෙන්නේ. හරි. එතකොට මෙතන අපේ නම ඇතුළත් කරන්න ඕනේ. අපි දැන් හැම වෙලාවෙම අපේ පුරුදු විදිහට නෙමෙ නැතුව අපි මේ application එක fill කරගෙන යනකොට අපි මුල අකුරු සමග නම ඇතුළත් කරපු විදිහටම මම මෙතන ඇතුළත් කරගන්නවා. මේ ආකාරයට. හරි. ඊට පස්සේ අපේ application fee එක මෙතන වැටලා තියෙනවා. එතකොට I agree the terms and condition of the Department of Examination. ඒ කියන්නේ මේ විභාග දෙපාර්තමේන්තුවේ කොන්දේසි වලට අපි එකඟ වෙනවා කියලා. දෙවෙනි එක I confirm the application submission for the examination. මම තහවුරු කරනවා මගේ application එක විභාගේ. හරි. ඊට පස්සේ complete and submit. හරිනේ. ඊට පස්සේ ඔන්න complete and submit කරලා පස්සේ මෙන්න මේ වගේ page එකක් load වෙනවා. එතනදී අර instruction වලදී ඔයාලට මතක ඇති කියලා තිබුණා තමන්ගේ application එක download කරගෙන ඒක අස්සන් කරලා ඒක සහතික කරගන්න කියලා. ඉතින් මෙන්න මෙතනින් තමයි අපේ application එක අපි download කරගන්නේ. ඉතින් මෙතන මම download my application උඩ click කරනවා. ඒත් එක්කම විභාග දෙපාර්තමේන්තුවෙත් මේ සමගම අපිට message එකක් එනවා online submission of your application for the exam එකේ නම is complete කියලා. ඊට පස්සේ please keep your application for future reference. ඒ කියන්නේ ඉදිරි අවශ්‍යතාවලට refer කරන්න අපිට මේ application එක පරිස්සම් කරලා තියාගන්න කියලා. reference number එකත් අපිට මේ message එකේම අවසානයේ තියෙනවා. හරිනේ. ඉතින් download my application.
ඇප්ලිකේෂන් එක එතකොට ඩවුන්ලෝඩ් වෙනවා අපේ කම්පියුටර් එකට. මේ තියෙන අපේ ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් වෙලා ඉවරයි පෙන්නනවා අපිට. මෙතන මේ ෆෝල්ඩර් එක ලකුණ උඩ ක්ලික් කරාට පස්සේ ඔටෝමැටිකලි අපි ඇප්ලිකේෂන් එක අපි ඩවුන්ලෝඩ් කරපු ස්ථානයේ ඔටෝම ඕපන් වෙනවා. එතකොට මෙතන මේ PDF එක අපි ඩබල් ක්ලික් කරලා ඕපන් කරලා අපිට බලන්න පුළුවන්. හරි. දැන් ඔන්න ඇප්ලිකේෂන් එකත් අපිට ඩවුන්ලෝඩ් වෙලා ඉවරයි. අපිට මේක print out එකක් ගන්න පුළුවන්. අපේ මෙතන අපිට අපි ළඟ printer එකක් තියෙනවා නම් මෙතන print ගියාට පස්සේ printer එක තෝරලා අපිට print එකක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට මේක pen drive එකකට හරි mail එකක් හරි WhatsApp මගින් හරි දාලා ඔයාලට ළඟම තියෙන communication එකෙන් print out එකක් ගන්න පුළුවන්. ඒ අරගෙන එතනින් එහාට මොනවද කරන්න ඕනේ කියන එක instruction වලදී මම පැහැදිලි කරා. හරි එහෙනම් අපි ග්‍රාම නිලධාරී විභාගය online apply කරලා අවසానයි. ඉතින් ඕනම කෙනෙක්ට නොදන්න කෙනෙක්ට දැන් මේ විදිහට apply කරන්න පුළුවන්. මගේ වීඩියෝ එක මුලින් ඉඳන් බලන්න skip කරන්නේ නැතුව නැවත නැවත ඕනනම් බලලා තේරුම් ගන්න පුළුවන්. කොහේදී හරි මේක බලාගෙන යන අවස්ථාවේදී ගැටලුවක් ආවොත් මොකක් හරි මං කියන එකේ අපැහැදිලි තැනක් තිබුණොත් ඔයාලට කමෙන්ට් එකක් දාලා මගෙන් අහන්න. මම ඕන වෙලාවක ඔයාලට reply කරලා අදාළ දේ කියන්නම්. හරි. එහෙනම් ස්තුතියි. නැවත මේ වගේ වීඩියෝ එකක් එක්ක හම්බ වෙමු.